ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස විරුදාවලිය ලත් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය වසර 125කට අධික අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි. 1899 දී ආරම්භ කළ ලද මෙම ක්‍රීඩා සමාජය 1952 වසරේදී වර්තමාන මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටි භූමියට පැමිණිදා සිට ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර පිහිට වූ ලොව ඕනෑම කඩුලක් සඳහා වූ වැඩිම ලකුණු සමතාවේ මෙන්ම මුත්තයියා මුරලිදරන්ගේ ඓතිහාසික කඩලු දඩයම් වලට සාක්ෂි දරූ මෙම පිටිය 2026 වසරේදී පැවැත්වෙන T20 ලෝක කුසලානය වෙනුවෙන් දැවැන්ත නවීකරණයකට ලක්විය. රුපියල් බිලියන 1.7ක පමණ වියදමකින් සිදු කළ මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙතෙක් කාලයක් පැවති ප්‍රධාන අඩුපාඩුවක් වූ විදුලි ආලෝක පද්ධතිය අලුතින් ස්ථාපනය කරන ලදී. ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අතිනවීන විදුලි ආලෝක කුළුණු 6ක් ඉදිකිරීමත් සමග HSC ඉතිහාසයේ ප්‍රථම වතාවට දිවා රාත්‍රී තරඟ පැවැත්වීමේ හැකියාව උදා වී තිබේ. 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයේ දරන T20 ලෝක කුසලන් තරඟාවලියේ සමාරම්භය සැණටුවන් කරමින් පෙබරවාරි 7 වෙනිදා පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර ප්‍රථම තරඟය මෙම ඓතිහාසික SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි. එම දැවැන්ත තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණයේ පහසුකම් තවදුරටත් පුළුල් කළ ඇති අතර මෙහි ඇති තවත් සුවිශේෂී පියවරක් වන්නේ ප්‍රේක්ෂක ධාරිතාවයේ ඉහළ නැංවීමයි. ඒ අනුව ඉදිරියේදී මෙහි ආසන සංඛ්‍යාව 30,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කෙරී ඇති අතර එමගින් වැඩි ප්‍රේක්ෂක පිරිසකට ජාත්‍යන්තර තරඟ නැරඹීමේ අවස්ථාව හිමි වනු ඇත. ලෝක කුසලාන උද්‍යෝගයෙන් පසුව මෙම ක්‍රීඩාංගණයට ලැබෙන ඊළඟ ප්‍රධානතම අවස්ථාව වන්නේ එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඉන්දු කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ සංචාරයයි. එහිදී දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය නවීකරණය කරන ලද SSC පිටියේදී දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් ලෙස පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබේ. මේ ශ්‍රී ලංකාවේ රෝස පන්දුවෙන් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයයි. නවීන පහසුකම් සහිත ඇඳුම් මාරු කරන කාමර සහ ඉහළ තාක්ෂණයෙන් යුත් විකාශන මැදිරි නිසා SSC පිටිය දැන් ලෝකයේ ඕනෑම ප්‍රමුඛ පෙළේ ක්‍රීඩාංගණයක් සමග කරට කර සිටී. ඉතින් යාළුවනේ ක්‍රිකට් ලෝකයේ තවත් මේ වගේ තොරතුරු දැනගන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න ගමන් වීඩියෝ එක like එකක් දාලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.